සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම. ඉතින් පොඩ්ඩක් බලමු BTC chart එක පැත්තට ගිහිල්ලා. ඔයාලට මතක ඇති අපි කලින් ඉඳන් බලාපොරොත්තු වෙන හිටියා මෙන්න මේ 1,5440 කලින් අප්ඩේට් එකත් අපි දාලා තියෙනවා. මේ 1,5440 ටච් කරන්න ඔන්න දැන් මාකට් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් පෞද්ගලිකව මම මෙතනදී පොඩි ෂෝට් එන්ට්‍රි එකක් ඕපන් කරලා තියෙනවා. ඒ වගේම මේ ඉස්සෙල්ලාම අපි Ethereum එක පැත්තට පොඩ්ඩක් යමු. right මෙන්න මෙතන right මෙන්න මෙතන මේක අපි රෙසිස්ටන්ස් එකක් විදිහට කලින් ගත්තා. හරි. දැන් ඔන්න මෙතන මගේ තාම මේ ෂෝට් එකේ ස්කැල්ප් ෂෝට් එක රන් වෙනවා. එතකොට මෙතනින් ගත්ත ස්විංග් ලොන්గ్ එක ක්ලෝස් කරලා දැම්මා. හරි ස්විංග් ලොන්గ్ එන්ට්‍රිය ක්ලෝස් කරලා දැම්මා. ඒක ප්‍රොෆිට් පිට ක්ලෝස් කරලා දැම්මා. කමියුනිටි පෝස්ට් එකක් විදිහට ඒක දාලා තියෙනවා. ඊට පස්සේ ඒ කියන්නේ කලින් ගත්ත ස්විංග් එන්ට්‍රි දෙකම ක්ලෝස් කරා. ස්විංග් ෂෝට් එක සහ මෙන්න මෙතනින් අපි ෂෝට් එකක් කලින් ගත්තානේ. ඒ ෂෝට් එක සහ කලින් ලොන්ග් එක දෙකම ක්ලෝස් කරා පොඩි වල ටොප් කරන වැඩේට අදාළව. එතකොට අපිට net profit එක විදිහට ඩොලර්ස් කීපයක් ආවා. ඒක දාලා තියෙනවා කමියුනිටි පෝස්ට් එකක් විදිහට. හරි. right. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතනදී මම ආයෙත් ෂෝට් එකක් දැන් ඕපන් කරගෙන තියෙන්නේ. හරිද? මේ වෙලාවේ ආයෙත් ෂෝට් එකක් ඕපන් කරගෙන තියෙන්නේ. ඒක කමියුනිටි පෝස්ට් එකක් විදිහට දාලා තියෙනවා. ඒක මෙන්න මෙතනට යනකම් 2300ට යනකම් මම ලැඩර් කරනවා. එතනින් එහාට 2040 විතර SL එක තියෙනවා. එතනින් එහාට ගියොත් එහෙම SL එක මේ වෙන්න හිට වෙන්න දෙනවා. එතකන් ලැඩර් කරලා ඉවරලා මගේ මෙන්න මෙහෙම දෙයක් වෙන්න මාකට් එකේ ඉඩ තියෙන නිසා right මෙන්න මෙහෙම දෙයක් මාකට් එකේ වෙන්න ඉඩ තියෙනවා මෙන්න මේ වගේ දෙයක්. ඉතින් ඒ නිසා මෙතනින් පොඩි ගානකින් ෂෝට් එකක් ආයෙත් ඕපන් කරගත්තා. ඒක මේ ලෙවල් එකට යනකම් 2300 යනකම් ලැඩර් කරනවා රේන්ජ් එකේ මැදින් සහ අගින්. ඊට පස්සේ 2340න් 30යි තිබ්බට 40න් ලැඩර් මේ SL එක තියාගන්න. right. ඉතින් ඔය විදිහට තමයි Ethereum වල කතාව. අපි ආයෙත් BTC පැත්තට ගියොත් long term trend එක සහ මොකක්ද වෙන්න පුළුවන් කියන එක ගැන අපි වෙනවම කතා කරමු හවස් වෙලා. අද රිලීස් වෙන්න තියෙන මෙන්න මේ නිවුස් ටික ෆන්ඩමෙන්ටල් පැත්තේ ෆික්ස් නිවුස් වල ඒ කියන්නේ FOMC මෙම්බර්ස්ලා කීප දෙනෙක්ගේ ස්පීච් තියෙනවා. ඉතින් මේක හයි ඉම්පැක්ට් ගණයට වැඩිලා නොතිබුණාට ලෝ ඉම්පැක්ට් එකක් විදිහට මෙතන තිබුණාට අද මාකට් එක මේ තියෙන තත්ත්වෙත් එක්ක මේ නිවුස් වල ලොකු ඉෆෙක්ට් එකක් වෙන්න පුළුවන් මේගොල්ලෝ කතා කරන කියන දේවල් එක්ක. හරි. විශේෂයෙන්ම මේ වොලාගේ ස්පීකර් එක එහෙම අපිට ටිකක් වැදගත් විදිහට සලකන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් මේ ටික ගැනත් අවධානයෙන් ඉමු. මොනවද ඒ හරහා අපිට එන අලුත් නිවුස් කියන එක ගැන මාකට් එකේ මූවමන්ට් එකට ඒ වගේත් ටිකක් වැදගත් කරුණක් කියවුනොත් එහෙම ඒ ටික බලපාන්න පුළුවන්. right. ඉතින් ඔය ටික තමයි මතක් කරන්න තියෙන. විශේෂයෙන් ලොකු දෙයක් නැහැ මේ වෙලාවේ මාකට් එකේ හැටියට. මොකද අන්ඩිසිෂන්ස් අත් එක තමයි මාකට් එකේ තියෙන්නේ. නමුත් අර කලින් අපි බලාගෙන හිටපු මෙන්න මේ ලෙවල් එකට එයි කියලා අපි බලාගෙන හිටපු ලෙවල් එකට දැන් ඇවිල්ලා තියෙන නිසා පොඩි කරෙක්ෂන් එකක් හරියන්න පුළුවන්. අඩුම තරමේ මෙන්න මේ 98500 කියන ලෙවල් එකට හරි මාකට් එක වැටෙන්න BTC වැටෙන්න ඉඩ තියෙනවා. අප් ට්‍රෙන්ඩ් එක කන්ටිනියු කරන්න කලින් ඒකට අවශ්‍ය නේජ් එක ගන්න මෙන්න මෙහෙම පොඩි කරෙක්ෂන් එකක් හරි මාකට් එක ගන්න තියෙනවා. ඒ නිසා ඒ ගැන අවධානයෙන් ඉඳලා ට්‍රේඩ් කරමු කියලා මතක් කරනවා. ආයෙත් හවසට හම්බෙමු BTC වල long term update එකත් එක්ක. හැමෝටම ජය වේවා.